ෆෝමේට්ස් කියන වර්ග එකට ඉල්ලා අපිට ඕනේ මල් පැල තියෙනවද කියලා බලමු. ප්ලාන්ට්ස් වර්ග ඔන්න අපේ බස් එකේ යනවා. ඉතින් බස් එකෙන් පස්සේ අපි මේ විදිහට මෙට්‍රෝ එක අරගෙන මෙට්‍රෝ එක ඇතුලෙන් අපිට ඕනේ ෂීට් එකක් හොයාගන්නකම් ඔන්න මේ විදිහට ඇතුලෙන් එන්න පුළුවන්. ටිකක් වෙලා යනකොට ගොඩක් සෙනග පිරিলা ලංකාව වගේ තමයි සමහර වෙලාවට. ඉතින් අපි දැන් මෙට්‍රෝ එකෙන් එළියට ඇවිල්ලා අපිට ඕන ස්ටොප් එකෙන් බැහැලා මේ විදිහට එළියට යනවා. GPS එකෙන් පාරත් හොයාගෙන ගොඩක් දුර අපි ඉන්න පැත්තෙන් ගොඩක් දුර මේ පැත්තට ඇවිල්ලා දැන් මේ යන ගමන් අපි ලස්සන මේ විදිහේ ටුවරිස්ට්ලට යන්න පුළුවන් ලස්සන ට්‍රේන් එකක් දැක්කා. ඉතින් ඕකත් ওই විදිහට බලාගෙන යනකොට මේ වගේ මල් පැල අරගෙන එන අය ගත්ත අය දකිද්දි දැන් අපි හිතුවා මේක ලොකු එක්සිබිෂන් එකක් කියලා. ඇත්තටම හිතුව තරම් ලොකු එකක් නෙමෙයි. අපි ඉතින් එතකොට ගිහිල්ලා බලමු නේ. ඔන්න ඔය විදිහට පටන් ගත්ත තැන ඉඳන් ඉතින් මම මල් පැල බල ගණන් බල ඇතුළට ගියා. ඔයාලට ගණන් කන්වර්ට් කරගෙන බලන්න පුළුවන් ලංකාවේ මුදලින් කොහොමද කියලා. මෙන්න මේ වගේ ගණන් වලින් තමයි තියෙන්නේ. මේක නම් කොට්ටම් පැලයක් වගේ. හරිම ගණන් ඒ වුණාට. මෙතන වැඩිපුරම අපිට දකින්න හම්බුනේ විසිතුරු පැල, මල් පැල නෙමෙයි. ගෙවල් ඇතුලේ තියාගන්න පුළුවන් විදිහට වවන පැල වර්ග තමයි අපි දැක්කේ. ඔයාලා දැන් බලන්න පුළුවන් ගොඩාක් ලංකාවේ අපේ ආච්චි අම්මලාගේ වතුවල එහෙම තියෙන්නේ ක්‍රෝටන් ෆාම්ස් මං හිතන්නේ ඔය කියන නම් වලින් මං නම් සමහර වෙලාවට නම් දන්නේ නැහැ. මට දැක්කම හරිම සතුටුයි. මෙහි හරියට තියෙනවා පරණ මල් පැල වර්ගත් ඒ වුණාට ගාන නම් හරිම සැරයි. ඔය චූටි පැලයකුත් ලංකාවේ මුදලින් රුපියල් 3000ක් 1500ක් ඒ වගේ මුදල් වලට තියෙන්නේ. ටිකක් ලොකු පැල 3000ක් වගේ පුංචිම පැල 1500ක් වගේ වෙන ওই චූටි ටික ඇලිත්. මල් වලට ආස ගෑන් ළමයිනුත් ඉන්නවා. ඉතින් ওই විදිහට හරියට මල් පැල තෝර ඔන්න මේක තමයි හොඳම වැඩේ. අපිට මෙහි පස් නෑ මල් පැල හිටවන්න. අපිට ඔය වත්තෙන් නැත්තම් ගොම ටිකක් හොයාගෙන ඔය වගේ වැඩ කරන්න බෑ. අපිට මේ වගේ සල්ලි දීලා තමයි මිලදී ගන්න ඕනේ. මේ තියෙන විවිධ විදිහට ඒගොල්ලෝ හදපු කොහුබත් වගේ නම් හදපු පස් නැහැ. වෙන පස් ප්‍රමාණ සහ ඒගොල්ලන්ගේ ඒ පොඩි පැකට්ස් වලට කොහොමද ගන්න පුළුවන් ප්‍රමාණ සහ මිල ගණන් තමයි උතන සඳහන් කරලා තියෙන්නේ. මේ උඩ තියෙන පොහොර වර්ග ඔය පැලේට මං කියන්නේ සර්ප පැල කියලා. හරිම ලස්සනයි මේ පැලේ. මම ඒවට ගත්තේ නෑ මොකද ගෙවල් ඇතුලේ ওই જાතිය හදන්න බෑ. වින්ටර් එකේදී ඔක්කොම මැරෙනවා. ආයි මම මෙයාව ගත්ත ගෙදර ගෙනියන්න. කෙහෙල් ගහක් වගේ වුණාට හරි ගානක් මෙයක්. මේ චූටි බබාවත් ගත්තා ගෙනියන්න. එයානම් ලොකු පෝච්චියකට දැම්මහම හොඳට ලොකු වෙලා හැදෙන පාටයි. ඔයාලට මතකද මේ පැලේ යටිපැත්ත ලාදම් පාට අර වැල් එල්ලෙන අපේ පුංචි කාලේ හිටවනවත් එක්ක අම්මලත් එක්ක එකතු වෙලා වැඩි වටින් නැති පැල මෙහෙට කොච්චර වටිනවද කියලා බලන්නකෝ.
විදිහට පැල තවාන්ට සමු දීලා අපි ගත්ත පැල ටික කාට් එකට දාගෙන දැන් මේ පේ කරන්නයි යන්න හදන්නේ. මොන ඉතින් ලස්සන අක්ක කෙනෙක් මගේ පැල ටික බිල් කරනවා. බෑග්ස් වල නම් දාලා දෙන්නේ නැහැ. මම ඒකට අවශ්‍ය කරන බෑග් එකක් ගෙනාවා ඇදගෙන යන්න පුළුවන් විදිහේ. මම මේ පැල ඔක්කොටම 13000ක් වගේ මුදලක් තමයි ඔක්කොම කිව්වට පැල 3යි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි මේක මෙට්‍රෝ එකේ ගෙදර ගෙනාව කොහොමද කියලා. පරිස්සමෙන් ගෙනාව කොළ ඉරේ කියලා බයෙන්. ඊට පස්සේ අපේ සිංහල රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකටත් ගිහිල්ලා රෑ කෑමට දෙයක්වත් අරගෙන අපි ගෙදර ගෙනාලා මේ පැල ටික ආපහු පෝච්චි වල දාන්න පටන් ගත්තා. මේ විදිහට මම කලින් ගෙනල්ලා ලෑස්ති කරලා තිබුණු ලොකු පෝච්චි වලට දැම්මා. මම ගෙනාපු ගමන් හින්දා යට තියෙන ලොකු මුල් කපන්න ගියේ නෑ. අලුත් පෝච්චි වලට හුරු වෙනකම් මම දැන්ට ඔහොම හිටවලා වතුර දාලා ලෑස්ති කරලා තිබ්බා. තව මාස 1කින් 2කින් ඉරේලිය වැටුනහම හොඳට මේ පැල ටික මට පුළුවන් මුල් අයින් කරලා තව ටිකක් ඒකට සාතු සප්පායම් කරන්න. ඔන්න අන්තිමට මේ වගේ ලස්සනට පැල ටික හදලා අනිත් පැලත් එක්ක ලොකු පොල් පැලයකුත් තියෙනවා මෙතන. මයි අවසානයේ පැල ටික පෝච්චි වලට දාලා ඉවර වුණාම වතුර දාලා කරලා පැත්තකින් තිබ්බා ඉතින්. මං හිතනවා ඉතින් මල් පැල වලට ආස ලෝකයේ විවිධ රටවල් වල ඉන්න ශ්‍රී ලංකන්ස්ලාට කොයි වගේද මේ රටේ මල් පැල තවානක තියෙන පැල වර්ග කියලා බලා ගන්න ආසාවක් තිබුණා නම් එයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලට මේ වගේ තවත් වීඩියෝස් බලන්න මා එක්ක රැඳී ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලට සුබ දවසක්.